අස්වැසුම තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් මාසයේ අවසන් වන තුරු ඔයාලට පුළුවන්. ඔන්ලයින් විතරයි පුළුවන්. සිස්ටම් එකට ගිහින් ඔයාලගේ HH අංකය, ID නම්බර් එක දීලා නිවැරදි තොරතුරු ලබා දෙන්න. මේ සඳහා පවුලේ සියලුම දෙනාගේ ජාතික හැඳුනුම්පත් අංක, ඒ වගේම අස්වැසුම මුදල් ලැබෙන ඔයාලගේ බැංකු ගිණුම් අංකය අවශ්‍ය වෙනවා. 2025 අප්‍රේල් වලින් අස්වැසුම අවසන් වෙච්ච සංක්‍රාන්ති කාණ්ඩයට අයත් වගේම අවදානමට ලක් වූ කාණ්ඩය, දුප්පත්, අන්තදිළිඳු යන කාණ්ඩ 4හිම අය මෙම වාර්ෂිකව සිදු කරන තොරතුරු යථාවත් කිරීම සිදු කරන්න ඕනේ. ගොඩක් දෙනෙක් AG ඔෆිස් එකට ගියාම එයාලා කියන්නේ කොමියුනිකේෂන් එකකින් තොරතුරු යථාවත් කිරීම කරන්න කියලා. පළමු අදියරේ දුක්ගැනවිලි බාර දුන්න අයගේ නැවත තොරතුරු ලබා ගැනීමක් මීට මාසයකට පමණ ඉහත නිලධාරීන් සිදු කරා. ඒ හැමෝමත් මේ තොරතුරු යථාවත් කිරීම කරන්න ඕන. දෙසැම්බර් මාස දීමනාව මේ වෙද්දි සිස්ටම් එකට වැටලා තියෙන්නේ. ඔයාලගේ මාසික ආදායම්, වියදම් තොරතුරු, විදුලි පරිභෝජන ඒකක ගණන යන ආදී තොරතුරු ටික අරගෙන යන්න. තොරතුරු යථාවත් කිරීමේ අයදුම්පත පුරවලා ඒ තොරතුරු ටික කොමියුනිකේෂන් එකට දුන්නොත් ඔයාලට මේ වැඩේ ගොඩක් ලේසියි. හරි, එහෙනම් සුබ දවසක් හැමෝටම.